හායි කොහොමද? ඉතින් මගේ පුංචි YouTube ෆැමිලි එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. මාව subscribe කරලා නැත්නම් මම ආදරෙන් ඉල්ලනවා මාව subscribe කරලා තියාගන්න කියලා. ඉතින් මේ පරණ අවුරුද්දේ අලුත් අවුරුද්දේ වීඩියෝ එකක් තමයි මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ මේ පරණ අවුරුද්දේ හවස. ඉතින් පරණ අවුරුද්ද උදා වෙලා ටික වෙලාවකට පස්සේ එළියට බෑපුවාම පරිසරය නම් ටිකක් අඳුර විදිහට තමයි තිබ්බේ. ඊට පස්සේ ඉතින් පරණ අවුරුද්දේ අපි කවුරුත් අලුත් අවුරුද්දේ ගෙවල් දොරවල් අස් කරාට ආයිතින් ගෙවල් දොරවල් පරණ අවුරුද්දට තිබ්බ වගේම අස් කරනවනේ. ඒ විදිහට ඔන්න ගෙවල් දොරවල් අස් කරලා උදේට අපි කාලා ඉතුරු වැඩ ටික කරන්න පටන් ගත්තා. ඉතින් පරණ අවුරුද්ද දවසේනේ ගොඩාක් වැඩ තියෙන්නේ. අද පරණ අවුරුද්ද උනාට මේ අනේ ඇත්තටම මේ අවුවක් නැහැ. දැන් නාන්නත් ඕනේ. මම පේනවනේ එහෙම අර ලොකු අවුවක් නැහැ. චූටියට නිකන් අර වහින්න වගේ තියෙන්නේ. අද සමහර විට හවස හොඳටම වහි. පේනවනේ නැහැ නේ. හායි කොහමද? ඔයාලා පරණ අවුරුද්දේ නෑවද? මම නම් ඔන්න නෑව. බස්තොස් දූමනස් ඔක්කොම යන්න කියලා පරණ අවුරුද්දට ඉතින් පෞසේද යන්න කියලා නෑවා. මොකද කරන්නේ? ඔයාලගේ ගෙවල් පැත්තේ තත්ති කොහොමද? නිකන් යුද්ධම් පිටිය වගේ වෙලා නැද්ද? මේ අරව කරන මේව කරන නැති හෙට අවුරුදුනේ ඔක්කොම දැන් අවුරුදු ලෑස්ති වෙන්න එපායි. ඉතින් ආදරෙන් ඉල්ලනවා මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. ඒ වගේම තමයි මාව subscribe කරලා තියෙන අයට ගොඩක් ස්තුතියි. මම හිතාගෙන ඉන්නවා පරණ අවුරුද්දයි අලුත් අවුරුද්දයි වීඩියෝ දෙකම එකට ගේන්න. බලමු මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් වීඩියෝ එක දිගටම කරයිද නැවතීද මොනවා වෙයිද දන්නේ නැහැ. බලමු. ඉස්සරහට මොකද කරන්න කියලා මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලත් ඉතින් රසල බිසි ඇති කියලා හිතනවා. ඔන්න ඊට පස්සේ මගේ කැතමූණත් බලලා අපිට තිබ්බ වැඩක් අපේ ගෙදර සිවිල් ලයිට් අපි මාරු කරා. අපිට දාලා තිබ්බ පොඩි ලයිට් එකක් අපි ඊට පස්සේ ඒකට ලොකු ලයිට් එකක් ඔන්න මාරු කරා. ලයිට් එක මාරු කරගෙන ඉන්න අතරේ මෙන්න මේ රස කෑම හම්බුණා. ඔක්කොම පැත්තකින් තියලා අපි මෙන්න මේ කෑමකේ රස බැලුවා. ඔක්කොටම කලින් ඒක වැදගත් නේ. ඉතින් ඔන්න කිව්වා වගේම හවස වහින්න ගත්තා. බලන්නකෝ අවුරුද්දට සෝබා දහම් වුණත් ලෑස්ති වෙන හරිම අපූර්ව. එයාලටත් ඉතින් තේරෙන විදිය නේද? අපි ඔන්න ලයිට් සෙට් කරලා ඉවර වුණා. මෙන්න ලයිට් සෙට් කරා. මෙන්න මෙහිම ලයිට් වෙනනේ. මේ ලයිට් සෙට් කරලා අපි ඔන්න ඉවර කරා. දැන් ඔන්න පරණ අවුරුද්ද ඉවර වෙන්නත් ළඟයි. ඔන්න ඔහම තමයි තියෙන්නේ. පේනවද? ලයිට් සෙට් කරලා ඉවර කරා. පරණ අවුරුද්ද ඉවර වෙන්න ළඟයි. අලුත් අවුරුද්ද වීඩියෝ එකක් මේකටම දාන්නම් කිව්වනේ. අපි ඒකත් එක්ක එනම් හම්බ වෙන්නත් බලාපොරොත්තු වෙමු. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්ද තවත් රසවත් වෙන කෑමක් තමයි මේ අච්චාරු කියන්නේ. අනිවාර්යෙන් අපි සිංහල අලුත් අවුරුද්දට අපේ මුතුන් මිත්තන්ගෙන් දායාදු ඒ රසවත් රෙසිපි එක දාලානේ මේක හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිත් මේ අවුරුද්දට අච්චාරු හැදුවා පරණ අවුරුද්ද දවසේ. ඊට පස්සේ තවත් චාරිත්‍රයක් තමයි මෙන්න මේ විදිහට ලිප මැටි වලින් ගාන එක. ඊට පස්සේ තමයි අවුරුද්ද සම්පූර්ණ වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ 14 වෙනිදා. ඉතින් මේ අවුරුදු උදාව දවස තමයි මෙන්න මෙතන ඉඳන් මේ වීඩියෝ එක පටන් ගන්න. මොනා කරන්නත් කලින් අපි තේක බීලා ඉන්න එපා. ඉතින් මගේ දුප්පත් කෝප්පේ මම මෙන්න මේ විදිහට තේක බොන්න පටන් ගත්තා. මෙන්න මේ වෙලාවේ අවුරුදු උදාව සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ විදිහට මගේ කැතමූණත් පෙන්නුවා ඔන්න ඔයාලට. හරිද? ඊට පස්සේ අපි ආසම නැකතක් තමයි කිරි උතුරවන නැකත. ඉතින් අවුරුද්දේ විශේෂයෙන්ම කියලා අපි උතුරවන්නේ මෙන්න මේ බක් මාසේ තමයි. කියන්නේ අපි අප්‍රේල් මාසේ තමයි මේ විශේෂයෙන්ම කියලා ගෙදරකට කිරි උතුරවන්නේ. මේ කිරි උතුරවන චාරිත්‍රය එක එක අදහස් වලින් එක එක පැතිවල
මේවා වෙනවා. ඉතින් ඔයාලගේ පැත්තේ මොන අදහසක්ද දන්නේ තියෙන්නේ. කමෙන්ට් එකක් දාන්න යන්නකෝ මතක් කරලා. මේ ගෙදරකට කිරි උතුරන චාරිත්‍රය ඇත්තටම වැදගත්. ගෙදර තියෙන වස්තුස් එහෙම යන්න ඒක ඇත්තටම මාරම ලොකුම දෙයක්. ඒක මේ අර කිරි උතුරවලා ඒකේ තියෙන මේ ශාස්ත්‍රීයකත්වය ඒක මේ ගෙදරකට මාරම විදිහට සුබදායක වෙනවා. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපේ ගෙදර කිරි ඉතිරිලා ගියේ. ඔයාලගේ ගෙදර කොහොමද කිරි ඉතුරුනේ කියලාත් මට කියන්නකෝ. අපේ ගෙදර මෙන්න මේ විදිහට හරිම සුබදායක ලෙස අපේ කිරි මුට්ටිය ඉතුරුලා ගෙදර තියෙන වස්තුස් ටික ඔන්න ගියා. ඉතින් ඔයාලත් මේ විදිහටද කරේ කියලා අපිට කියන්නකෝ. ඊට පස්සේ ආසම දේ තමයි මෙන්න මේ කැවිලි. ඒ කියන්නේ ආහාර අනුභවය. ඔන්න ඉතින් ආහාර අනුභවය නැකතත් උදා වුණා. ඊට පස්සේ අපි ආහාර අනුභවය කරලා ඒ ඊතුරු චාරිත්‍ර ටිකත් කරලා අපේ අවුරුදු දවස අපි ගෙවලා ඉවර කරා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙනකන් ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි subscribe කරන්න.